ස්ථානට එන්නේ හැඩිගල්ලේ ඉඳලා. කොයිද? බදුලෙලිය හැඩිගල්ල. බදුල්ලේ ඉඳන්. බදුලෙලිය. බදුරැලිය. හැඩිගල්ල. හොඳයි. ඔබ බදුරැලිය ඉඳලා මෙතනට සනසුමට මගේ සේවස්ථානට එන්න මොකද මූලික හේතුනේ? මම හැමදාම YouTube එකේ වීඩියෝ ටික බලනවා, Facebook බලනවා. ඔයාට තිබුණ අසනීපය? අසනීපේ මගේ 2015 ඉඳන්ම පපු පිපුරු ගෙඩියක් තියෙනවා. ඔව්. උගුරේ ඇතුලෙන් ගෙඩියක් උඩින් ඇවිල්ලා තිබුණා. ඒක යන්නේ නැහැ වුණාට ඇතුලේ තියෙනවා කියලා මට දැනෙනවා. කෑම හිර වෙනවා. ඔව්. ටික වෙලාවක් කතා කරොත් වචන කැස්ස හැදිරෙනවා. මේ රෝග ඔක්කොම තිබුණා. නමුත් ඔයා වේදිකාවට ආවේ කොහොමද කියලා දන්නවද? දන්නේ. ඔයා දන්නවද ඔයාගේ ශරීරයේ අශුද්ධ ආත්මික බලපෑමක් තිබුණා කියලා දැනගෙන හිටියද? තැනකින් කිව්වා ඉතින් මට පියා කිව්වා මගේ පියා ඔව් ඔයාගේ මියගේ තාත්තා ඉන්නවා කියලා. මොකද්ද ඒකේ නිදහස් වෙන්න ඔයා කළේ? මොකුත් මං කරේ නෑ. මං ආවේ මෙතෙන්ට මගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ටික කාලයක් තිස්සේ වීඩියෝ බලන ගමන් මම නැවත විදේශගත වෙලා බලාපොරොත්තුවක් තියෙන නිසා මං හිතුණා කිසිම තැනකට යන්නේ මට මෙතෙන්ට එන්න ඕනේ කියලා. එන්න ඕනේ කියලා මගේ මහත්තයත් එක්ක තරං කරා දවස් ගාණක්. ඉතින් මගේ මහත්තයාගේ වචනේ කොහොම හරි අරගෙන මෙතෙන්ට අරගෙන මං ආවා. ආවට පාඩු නෑනේ. නෑ. දැන් ඔයාගේ ශරීරයේ තිබිච්ච රෝග වේදනා කැක්කුම් මේ අපහසුතාවයන් සියල්ලෙන් ඔයාට නිදහස් සුවය දැනෙනවද විඳිනවද කියන්නේ? දැනෙනවා. අපි අත්පොළසන් ආදී දෙවියන් වහන්සේට ජේසුස් වහන්සේ. ඔයාට මේ සුවය දුන්නේ කවුද? ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ. අපි අත්පොළසන් ආදී දෙමු.